ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම මුළු ගමම එකතු වෙලා සහයෝගයෙන් කරපු වැඩක් තමයි මේ පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි අරගෙන ආවේ මතක සටහනක් විදියට තියාගන්න ඕන නිසා තමයි YouTube එකට අප්ලෝඩ් කරේ. ඉතින් දවස් 2-3කින් අපි හැමෝම එකතු වෙලා ආධාර එකතු කරා අවතැන් වුණු අයට ගිහින් දෙන්න. ඉතින් හැමෝම Tamanට පුළුවන් විදියට උදව් උපකාර කරා. ගමේ ප්‍රධාන පන්සල් දෙකේ ස්වාමින්වහන්සේලා ගොඩක්ම උදව් කරා. ඒ ස්වාමින්වහන්සේලාගේ මැදිහත් වීමෙන් තමයි මේ දේවල් ගොඩක් කරේ. ගමේ අයගේ ගොඩාක් සහයෝගය තිබුණා. හැමෝම Tamanට පුළුවන් පුංචි හරි උපකාරයක් කරා. ලෝරි 4කට දාන්න තරම් ආධාර තොගයක් එකතු වෙලා තිබුණ පන්සල් දෙකේම දෙසැම්බර් 4 වෙනිදා පොයේ දවසේ තමයි ලොරි 4 පිටත් වුණේ. වැලිමඩ නගරයට තමයි හැමෝම ගියේ. නාය ගීපු ප්‍රදේශයක් අනතුරු අංගවල තියෙනවා. තවත් ඒ ප්‍රදේශයෙන් අයින් වෙන කියලා නායයන් තියෙන බවට අනතුරු අංගවල තිබ්බා. වැලිමඩ නගරයේ ඌව පරණ ගමට ගිහින් නන්පීරියල් වතුයාය හරහා ඕල්ඩි මාර් කියන ග්‍රාම සේවක වසමට තමයි ගියේ. ඒ වසමේ ග්‍රාම නිලධාරී තුමිය හරහා තමයි ඒ ආධාර තොගය ඒ පිරිසට ලැබුණේ. දියතලාව කැම්ප් එකේ නිලධාරීතුමන්ලා උදව් කළා. යමු කියලා තමයි කිව්වේ. ඒකට මුන් ටික බහලා ඔක්කොම. ඒ ප්‍රදේශයේ තියෙන පල්ලියක තමයි යවතැන් වුණු පිරිස රැඳිලා හිටියේ. එයාලට ආධාර ගිහින් තිබුණේම නැහැ. ඇත්තටම ඒ වතුආය හරහා යන පාරවල් හරිම අවදානම් පාරවල්. ලොරි වල යන්න බැරි නිසා වෙනත් ලොරි වලට බඩු මාරු කරා. උන් හිටිතැන් අහිමි වෙලා ජීවිතේ විතරක් ඉතුරු වෙලා අනිත් හැම දේම ගම් වතුරේ ගහගෙන ගියාට මේත් අපි වගේම අසරණ වුණු ජනතාව අපි වගේමයි. මෙයාලත් මහන්සියෙන් තමන්ගේ ගොවිතැන් කටයුතු කරලා මොන හරි රැකියා කරලා ජීවත් වෙන මිනිස්සු. ඉතින් මේ ඉන්නෙත් අපිම තමයි. ඉතින් අපිට ගොඩක් සතුටුයි. අපේ ගමේ ආධාර හැම දෙයක්ම පුංචි හරි උපකාරයක් විදියට පුංචි හරි සිත් සැනසීමක් විදියට මේ අයට ලබා දෙන්න හැකිවීම ගැන එයාලා ගොඩාක් සතුටු වුණා. ඒ සතුට අපිට හැමදාම මතකයේ තියේවි. ගමේ හැමෝටම ගොඩක්ම සතුටුයි මේ කරපු සත්කාරය ගැන. තවත් මේ වගේ විපත් නම් වෙන්න එපා කාටවත්. ඇත්තටම අසරණ වෙනවා. ඉතින් තව කාලයක් යනතුරු අපේ හිතවල මේ රුදුරු ව්‍යසනය හිතේ තියේවි. මේ පීඩාව හිතේ තියේවි. නමුත් අපි නැගිටින්න ඕනේ. ඒ හැමදේම හිතේ තියාගෙන ඒක පන්නරයක් කරගෙන නැවත නැගිටිමු. ඒ නැගිටින්නට ශක්තිය ධෛර්යය හැමෝටම ලැබේවා කියලා මේ වීඩියෝ එක හරහා මුළු ලංකාවාසී හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවන් විපත් නොවේවා කිසි දිනක. අපි හැමෝටම මියනාතුරු සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.
එයාලගේ වොල්ඩිමාර් වසම් වෙනුවෙන් මම මුලින්ම දීතලාව කැම්ප් එකේ අපේ නිලධාරීතුමන් ඇතුළු සියලුම දෙනාව මේ අවස්ථාවට පිළිගන්නවා. ඒක වගේම මේ කතරගම ලුණුගම් මෙහෙර ප්‍රදේශ තිස්සමාරාම ලුණුගම් මෙහෙර ප්‍රදේශයෙන් අපේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔවුන් තමන්ගේ ඥාති විදිහට තමන්ගේ ආධාර එකතු කරලා ඔවුන් ආධාර අවධානයටපත් වෙච්ච ඔබලා වෙනුවෙන් දෙන්න දීතලාව කැම්ප් එක හරහා අපේ උපකරණ ප්‍රාදේශීය කාර්යාලය හරහා වොල්ඩිමාර් වසමට ගෙනත් දීලා තිනවා. ඉතින් මේ සඳහා සහභාගී වෙච්ච ලුණුගම් මෙහෙර උපදේශී සියලුම දෙනා ඊට පස්සේ දීතලාව කැම්ප් එකත් මේ අවස්ථාවේදී වොල්ඩිමාර් වසමේ සියලු දෙනා වෙනුවෙන් මම මේ වාදේ පුතග්ජනපූර්ව ස්තුතිය පළ කරනවා. මේ අවස්ථාවට මෙයා ඊට පස්සේ තියෙන සීලෝම දුෂ්කරතාවයන් වලින් පිරිච්ච පිරිසක් තමයි මේ ජීවත් වෙන්නේ. ඒක නිසා ඔබලාගේ ලබා දුන්න ආධාර මුදල தவறா புரிஞ்சுக்க கூடாது. நாளைக்கு எல்லாத்தையும் கொடுப்பாங்க. வந்திருக்கவங்களுக்கு படம் முடிக்கிறதுக்காக அந்த 11 குடும்பத்துக்கு மட்டும் அவங்க கொடுக்க போறாங்க. சரியா? ரைட்டா? बार वहाँ